නමුත් දැන් අපි ප්‍රාදේශ සභා ඡන්දය තියලා අවසానයි. ප්‍රාදේශ සභා දැන් 341න් 340ක් වැඩ. ඉතින් ඒකෙන් මම කියන්න කැමති 267ක ගරු සභාපතිතුමනි. 267ක බහුතරය ජාතික ජන බලවේග. අපි මේ 267ේම සභා පිහිටවන. කවුරු හරි හීනමවනවා නම් වෙන ඒව කරන්න. ඒකට කියන්නේ නම් මං කියන්න. ඔයා දැනගන්න. මං වාට ඒක ලියන් තියෙනවා කියන්න. හරිද? ඒ නිසා 267ම අපි හදනවා. ඊට අමතරව ප්ලීස් කතා කෑ ගහන්න නැතුව ඉන්න. ඒ නිසා 267ම හදනවා. අපි 110 ගරු සභාපතිතුමා මේ මන්ත්‍රීතුමා ඔබතුමා එක්ක නිදහස් කළ දෙන්නම. ඒ නිසා මම කියන්න කැමති 267ක අපි බහුතරය හදලා තියෙනවා. බහුතරය තියෙන මොකද ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. කවුරු හරි හිතනවා නම් මන්ත්‍රීවරු සල්ලි වලට අරගෙන ඔක්කොම අල්ලලා දානවා හිරේ. හරිද? මෙතන හෝස් ට්‍රේඩින් කරන්න හදනවා නම් මෙතන වංචා කරන්න හදනවා නම් මේකයි කරු සභාපතිතුමනි. දැන් මේ රටේ ජනතාව පරද්දපු දේශපාලන සංස්කෘතිය මොකද්ද? මේ මන්ත්‍රීවරු රාජපක්ෂල වික්‍රමසිංහල සල්ලි ටොන් ගණන් බෙදලා සල්ලි ගත් ඉතිහාස අපි දන්නවා. බොරුවක් නෙමෙයි. හැමදාම ඇමතිකම් වලට සභාපතිකම් වලට සල්ලි වලට මන්ත්‍රීවරු විකුණුණා. ඔබතුමා ලක්ෂ 10 අපරාධී. හරි දැන් මේ වෙලාව නැහැ. අපි වෙනම කතා කරමුකෝ ලොබි. හරිද? ඒ නිසා මම කියන්නේ ගරු සභාපතිතුමෝ දැන් ඒකද දැන් එතකොට දැන් අපි ආණ්ඩුව 267ක් ජනවරම තියෙනවා අපිට 339න් 267ක් අපි දෙන්නලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමා ඔබතුමාගේ මම ඉල්ලා සිටිනවා මම කතාවට නම් බාධා කරන්න දෙන්න එපා කියලා